අපේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ නලින් ඒ වගේ මැතිතුමා මෙතන නෑ එතුමා අපේ ගමේ එතුමා කිව්වා මේ කොස්ගායට බුදුහාමුදුරුවෝ හිටියනම් කොස්ගාටත් මිනිස්සු වදින්නේයි කියලා. ඒතර අපේ තවත් අමාත්‍යවරයෙක් කිව්වා මේක මේ හරිම මේ ගෝත්‍රික වැඩක් ශ්‍රීමා බෝධියට වඳින එක කියලා. අපේ ජනාධිපතිතුමත් කිව්වා මම නම් කවදාකවත් යන්නේ නැහැ කැමරා අරගෙන කියලා. හැබැයි අපේ විජිත හේරත් මැතිතුමා අර හුසේන් බෝල්ටත් වැඩිය වේගෙන් රනිල් වික්‍රමසිංහ බේර ගන්න අර කතානායකතුමාට ගාවට දිව්වාටත් වැඩිය වේගයකින් අපේ ජනාධිපතිතුමා දිව්වා දළදා මාලිගාවට. ඒ වගේම අපේ මහානායක හාමුදුරුවෝ හම්බ වෙන්න. අපි ඒක අගය කරනවා. බුදුහාමුදුරුවෝ කිව්වා අප්‍රමාදෝ අමත පදං. අප්‍රමාදව කටයුතු කරන්නට ඕන. ඒක හොඳයි. දැන් අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ අර වැල්පාලෙම ගෙන ආපු බබා IMF බබා අපේට දුන්නා බාර දුන්නා අපේ ජනාධිපතිතුමාට. එතුමා සෙනෙහසින් ලුබාර දුන්නේ. දැන් බබා බදාගෙන ඉන්නවා. ඊට අමතරව ඔය දළදා ප්‍රදර්ශනය. ඒ හිටපු අගමැති ජනාධිපතිතුමා මෙතුමන්ලගේ න්‍යායාචාර්යතුමාගේ අදහසක්. දැන් ඒක දළදා ප්‍රදර්ශනය සිද්ධ වෙනවා. අපි ආඩම්බර වෙනවා. අපි සතුටු වෙනවා මේ රජය ගැන. මේ සංස්කෘතික යථාර්ථය තේරුම් ගත්ත එක ගැන. මේ සංස්කෘතික යථාර්ථය තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කරමින් මේ නිවැරදි කිරීම ගැන මම ගෞරව කරනවා අපේ ලාල්කාන්ත අපතිතුමනි. අපේ රටට අවශ්‍ය එකයි. වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන්න ඕන. අපි හැමදාම 70 වසරක සාපේ වගේ වචන පාවිච්චි කළා ඔබතුමන්ලා අපි ට්විටර් විශ්වාස කරා ආගම අබින් කියලා. එහෙමනේ අපි කියුවේ අපේ පොතපතේ. රතු පාට පොතේ එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි කියලා දැන් අපි පිළි අරන් තියෙනවා. ඉතින් ඒ නිසා ඔය මනස්ගත වලින් ඔබ අයින් වීම ගැන මට සතුටුයි. අද මේ දළදා ප්‍රදර්ශනය පැවැත්වීම ගැන මම සතුටුයි. මම යෝජනා කරනවා ඔබතුමන්ලට මේ වගේම අපි වරක් වැන්දොත් නිවන් දකින්නට පුළුවන් කියලා අපි විශ්වාස කරන ඒ කැලණිය රජමහා විහාරේ ඒ අපේ හාමුදුරුවොත් එක්ක කතා කළා එතනත් අර නාග ධාතු ප්‍රදර්ශනය කිව්වම අපිට ශ්‍රද්ධාව ඇති වෙනවා. මේ හැම ආගමකම තියෙන්නේ ඒ දර්ශනයට ඔබට කියපු ඒ අදහසට ඔබට කියපු ශ්‍රද්ධාවක්. අපි දැකලා නැහැ හේමමාලා කුමරිය දන්ත ධාතු අරගෙන එනවා. අපි විශ්වාස කරනවා. අපේ විශ්වාසයක්. ඒ විශ්වාසය ඉතින් මණියක් ඉද නාගරජු දමණයට බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩිය කියලා අපි දැක්කේ නැහැ. අපි විශ්වාස කරනවා. ආගමික විශ්වාසයන්ට ඒ විදිහට පහර ගන්න ඔබ කටයුතු කරනකොට ඔය නයා කියලා ඔබලගේ ෆේක් account වලින් ගැහුවේ මේ රටේ ශ්‍රී ලාංකික සભ્યත්වයට